everyone, welcome back to my channel. So welcome to my අවුරුදු vlog 2026. ඉතින් අවුරුදු පහුවෙලා දැන් හරියට මාසයකටත් වඩා වැඩි. හැබැයි දැන් තමයි මම අවුරුදු vlog එක ඔක්කොම edit කරලා upload කරන්නේ. So මගේ අවුරුදු vlog එක මේ පාර පටන් ගන්නේ අප්‍රේල් 1 වෙනිදා දවසේ. ඉතින් අප්‍රේල් 1 වෙනිදා දවසේ තමයි අපි අපේ පවුලේ හැමෝටම ඇඳුම් ගන්න shopping කරන්න ගියේ. ඉතින් මේ පාර ගියේ කිරිබත්ගොඩ තිලකවර්ධන එකටයි අලුතෙන්ම කිරිබත්ගොඩ ඕපන් කරපු නොලිමිට් අවුට්ලට් එකටයි. ඉතින් නොලිමිට් එකේ වීඩියෝ ක්ලිප්ස් නම් මම ළඟ නැහැ. සෝ තිලකවර්ධන එකේ විතරයි මම ක්ලිප්ස් රෙකෝඩ් කරේ. ඒ වගේම මට අද shopping ගියාම මගේ හොඳම යාළුවා හම්බුණා. It was a coincidence. ඉතින් යාත් shopping කරන්න ඇවිල්ලා තිබ්බේ. කොහේ ගියත් අපි දෙන්න හම්බ වෙනවා ඉතින්. සෝ අපි යනවා ටිකකුත් අරගෙන තිලකවර්ධන එකෙන් එළියට ආවා. And the best part of shopping is I got a free chocolate as a gift from Tilakavardhana. And this is my first අවුරුදු event of year 2026. ඉතින් අපේ accounting class එකේ අවුරුදු උත්සවයට තමයි මම මේ යන්නේ. ඉතින් මේක තිබ්බේ මේ පාර කොළඹ Waters Edge Hotel එකේ Grand Lawn එකේ. ඉතින් රාත්‍රී musical show එකකුත් තියෙනවා and I was super excited. මුලින්ම and also මේක තිබ්බේ අප්‍රේල් 11 වෙනිදා. ඉතින් ඒකටත් ගියේ මම මගේ best friend එක්ක තමයි. So ඒක නම් මාරම ලස්සන event එකක් and we had our friends here. And also there were a lot of the games in throughout this event. And මේ event එකේ මම ආසවෙච්ච තව දෙයක් තමයි මෙන්න මේ 360 booth එක. මේ මගේ 360 booth එකේ first experience එක මට මතක විදියට මම මේකේ 5 පාරක් විතර ගියා. So here are some clips of it. ඉතින් ඔයාලට කොහොමද මේ පාර අවුරුදු? මේ පාර අවුරුදු ඇත්තටම මතන් හරිම හොඳයි. මොකද මම මේ පාර යාළුවෝ නෑදෑයෝ ඒ වගේම නේබර්ස්ලාත් එක්කත් හොඳටම සමරුවා. ඉතින් අප්‍රේල් 11 වෙනිදා වෘද උත්සවයේ මම ආසම පාට එක තමයි මේ. ඒ තමයි මේ මියුසිකල් ඉවෙන්ට් එක. ඉතින් එදා ප්ලේ කරේ 0.5 with නදීමල් පෙරේරා and දෙවමින් පෙරේරා. ඒ වගේම ආටිස්ලා විදිහට උමාරියා සිංහවංශ, රෝමන් විල්ස්, දිනේෂ් ගමගේ and කයිසකයිස් තමයි සිං කරේ. And එදා දවස මගේ ඉවරුනේ රෑ 10:00 විතර. කොහොම හරි මියුසිකල් ෂෝ එක ඉවර වෙද්දිත් වෙලාව රෑ 10:00. And that was such an enjoyable day with my friends. Then comes on our අවුරුදු day. Hello everyone. ලබන්නා වූ 2026 සිංහල දම් අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අද අප්‍රේල් 14. ඉතින් අද දවසේ මම කරන දේවල් මොනවද කියලා තමයි ඔයාලත් එක්ක vlog එකක් විදියට share කරගන්නේ. So stay tuned and let's go to the vlog. So මේක තමයි මේ පාර මගේ අවුරුදු fit එක. And here's a little fit check. So මේ පාර මට මතක විදියට අවුරුද්ද ලැබුවේ උදේ 9 ගානකට හරි 10 ගානකට හරි. ඒ වගේම අපිට උදේ නැගිටලා කොහොම හරි නැගිටිද්දි පුණ්‍ය කාලේ තමයි තිබ්බේ. ඉතින් පුණ්‍ය කාලේදී අපිට එළියට යන්න බෑ, කොහෙවත් යන්න බෑ. ගේ ඇතුළේ තමයි ඉන්න ඕනේ. So ඒක නිසා අවුරුද්ද ලැබෙනකන්යි අර පුණ්‍ය කාලේ ඉවර වෙනකම්ම අපි ගේ ඇතුළේ තමයි හිටියේ. So මම උදේ 10ට විතර නැගිටලා අවුරුදු වලට ලෑස්ති වුණා. ඉතින් ඒ ලෑස්ති වෙලා මම මේ පල්ලෙහාට යනවා අපේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න. So සාමාන්‍යයෙන් පුණ්‍ය කාල වෙලාවට ලිපපත්තු කරන්නේ නැහැ කියලා මතයක් තියෙන නිසා අපි එදා උදේට කෑවේ සෑන්ඩ්විච්. නැත්තම් පාන් with Nutella and jam. After having my breakfast, I was shooting some videos. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ආහාර පිසීමේ නැකත. ඉතින් කිරි මුට්ටිය ලිපේ තියලා කිරි උතුරවලා ඊට පස්සේ තියෙන ඉතින් අපේ ආහාර අනුභවය තමයි. ඉතින් ආහාර අනුභවය ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම මේ දේවල් මේ තුනම මට වීඩියෝ කරන්න අමතක වුණා. Outfit number 2 for අවුරුදු. ඉතින් මේ අවුරුදු වල
මගේ දෙවෙනි අවුට්ෆිට් එක තමයි ඉන්නේ. and දැන් අපි අපේ නෑදෑ කට්ටියන්ගේ ගෙවල් යන්න ලෑස්ති වෙන්න. so let's go. come with me. උදේවරුේ අවුරුදු චාරිත්‍රක ඉවර වෙලා අපි මේ හවස ටිකක් නිදාගෙන නැගිටලා පුණ්‍ය කාලේ වුණාට පස්සේ මේ අපේ නෑදෑයන්ගේ ගෙවල් වල යන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ පවුලේ හැමදාම චාරිත්‍රාක් විදිහට හැම අවුරුද්දෙම අපි අපේ පවුලේ වැඩිහිටියන් නෑදෑයන්ගේ ගෙවල් වල යනවා. එයාලට වැඳලා ඉතින් අවුරුදු චාරිත්‍රාක් විදිහට. so ඒකේ වීඩියෝ ක්ලිප්ස් නම් මං ගත්තේ නැහැ. ඉතින් යනවා විතරයි වීඩියෝ කරේ. අද අප්‍රේල් 18 වෙනිදා. ඉතින් අද අපේ පවුලේ අවුරුදු උත්සවය. so let's go with me for that. දැන් වෙලාව 2:44යි. 2:00 තමයි පටන් ගන්නවා කියලා තිබ්බේ. so let's go. මම දැන්ටමත් පරක්කුයි. අපේ අල්ලපු ගෙදර තමයි තියෙන්නේ. so we can go quickly. let's go. ඉතින් අපේ පවුල අවුරුදු උත්සවය තිබ්බේ අප්‍රේල් 18 වෙනිදා. මට ඒකෙත් ලොකුවට ක්ලිප්ස් ගන්න උනේ නැහැ. මම ගත්ත ක්ලිප්ස් ටික මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්නම්. ඉතින් ඒක තිබ්බේ අපේ අල්ලපු ගෙදර. so මේ විදියට පවුල ඇත එක ගේම්ස් කරලා එන්ජොයි කරලා තෑගි දිනලා ඊට පස්සේ තිබ්බේ අපේ නේබර්ස්ලත් එක්ක තියෙන අවුරුදු උත්සවය. අද අප්‍රේල් 19 වෙනිදා. ඉතින් අද අපි නේබර්ස්ලා එක්ක අවුරුදු සමරනවා. so let's go. ගිය පාර අපි නේබර්ස්ලාත් එක්ක අවුරුදු උත්සවය සම්පූර්ණ දවසම සමරුවා. හැබැයි මේ පාර අප්‍රේල් 19 වෙනිදා අපි නිකන් අර ගෙට් එකක් වගේ කට්ටිය සින්දු කියලා එන්ජොයි කරලා ඔය චූටි වතුර බැලුම් අල්ලන ගේම්ස්, මියුසිකල් චෙයර්ස් වගේ චූටි ගේම්ස් තමයි තිබ්බේ. so finally මේ විදිහට තමයි මේ පාර මම අවුරුදු සමරුවේ. thank you everyone for watching my video. bye bye.